ආයිබෝවන් ශ්‍රී ලාංකේය ජනප්‍රවාදයේ හිතට බයක් වගේම ලොකු කුතුහලයක් එකපාර ගේන චරිතයක් ගැනයි අද අපි කතා කරන්නේ. ඒ තමයි මහසෝනා. ඔව්. අපිට මේ ගැන හොයද්දී පුවත්පත් ලිපි අන්තර්ජාලයේ තියෙන සටහන් වගේ දේවල් කීපයක්ම හම්බ වුණා. බලමු මේ මූලාශ්‍ර ඇසුරෙන් මහසෝනාගේ කතාවේ සැඟවුණු පැති මොනවද කියලා ටිකක් ගැඹුරට යන්න. ඇත්තම මේ ලැබිලා තියෙන මූලාශ්‍ර හරහා බලමු මහසෝනා කියන මේ චරිතය මේ සංකල්පය කොහොමද බිහි වුනේ එයාගේ කියන අර ලක්ෂණයම මොනවද ඒ වගේම මේ විශ්වාස ඇයි මෙච්චරකල් සමාජයේ තියෙන්නේ කියන එක ගැන අපි ටිකක් හොයලා බලමු නේද හරි එතකොට මේ කතාවේ මුල ඇදෙන්නේ අතීතයටම නේද දුටුගැමුණු රජතුමාගේ කාලයට ඔව් දුටුගැමුණු රජ සමය එතනදී කියවෙනවා රිටිගල ජයසේන කියලා හරිම දක්ෂ බලවත් යෝධයෙක් ගැන එතුමා රජතුමාගේ සේනාව හිටපු ප්‍රබලම කෙනෙක්ලු. විශේෂත්වයක් ගැනත් කියුණා නේද? එයා සටනකින් පෙරදිලා නෑ වගේ කතාවක්. හරියටම හරි. කිසිම සටනකින් පරාද වෙලා නෑ කියලායි කියන්නේ. හැබැයි ප්‍රශ්නයක් පටන් ගන්නා වෙන සිදුවීමකින්. මොකද්ද? මේ යෝධයෝ දෙන්න අතරේ සටනක් ඇති වෙන්නේ. ද්වන්ද සටනක්. ඔව්. ද්වන්ද සටනක්. ඉතින් ඒ සටනේදී ගෝඨයිම්බර යෝධයා හරිම ඉහළට පැනලා අර කියන්නේ අට ඉස්බක් උඩට පැනලා ගහපු එක පහරකින් තවත් තැනක කියනවා පයේ සුලංගිල්ල වැදිලා කියලා ජයසේනගේ ඔළුව ගැලවිලා යනවා. ඔව් ඔළුව ගැලගිලා විසි වෙලා යනවා. හරිම දරුණු අවසානයක් ඒක. ඇත්තටම ඊට පස්සේ මොකද වෙන්නේ? කතාව එතනින් නේදර නෑනේ. නෑ. ජයසේනගේ යාළුවෙක් ඉන්නවා සෙනසුරා කියලා. එයා ඉක්මනටම කැලේට දුවලා අලුතින් මරපු වලහෙක්ගේ ඔළුවක් අරගෙන එනවා. අරගෙන ඇවිත් ජයසේනගේ අර කන්දට සවි කරනවා. ඒත් හරියට නෙමෙයි නේද සවි ගවන්නේ. පොඩි අවුලක් වෙනවා කියනවා. ඔව්. ඒ කලබලයට හදිස්සියට ඔළුව සවියෙන්නේ පිටිපස්සට හැරිලා. සමහර දැන්වල කියනවා ටිකක් පැත්තකට ඇලෙවෙන්න සවි වුණා කියලත්. අප්පෝ. ඒ කියන්නේ හිතාගන්නත් බැරි විරූපී පෙනුමක් වෙන්නේ නැති එතකොට. ඔව්. ඉතින් මේ අලුත් බිහිසුණු පෙනුම නිසා එයාට සමාජයට එන්න බෑ. මිනිසුන්ට මුහුණ දෙන්න බෑ. ඒ නිසා ජයසේන සොහොන් පිට්ටනි වල එහෙන ජීවත් වෙන්න පටන් ගන්නවා. සොහොන් වල ගැවසෙන නිසා තමයි එතකොට මහසෝනා කියන නම එන්නේ. ලොකු සොහොන වගේ තේරුම. ඔව් ඒක තමයි කතාව. මහසෝනා. සමහරු මහසොහොන් යකා කියලාත් කියලා. මහසොහොන් දේවතාවා කියලාත් තැන් වල තියෙනවා. එතකොට මේ මහසෝනාගේ සම්පූර්ණ පෙනුම ගැන මූලාශ්‍රවල තියෙන විස්තර කොහොමද? අර වලස්සොළුවයි මිනිස් කඳයි එරනුම. ප්‍රධාන දේ ඒක තමයි වලස්සොළුව මිනිස් ශරීරය. හැබැයි සමහර විස්තර තියෙනවා හරිම බිහිසුණුයි. උස කියනවා අඩි 100කටත් වැඩිලු. ඒ කියන්නේ මීටර 27ක් විතර. ඇස් 4ක් අත් 4ක් තියෙනවා කියලාත් කියනවා. ඇස් 4ක් අත් 4ක්. ඔව්ලු සමහර විස්තරවල හැටියට සම කළු රතු පාටයි කියනවා. එක අතකින් මීහරක් ලේ බොන ගමන් අනික් අතේ හෙල්ලක් තියෙන ඉන්නවා වගේ චිත්‍රණයකුත් තියෙනවා. වාහනයක් ගැනත් කියුණා නේද? ඔව් යෝධ ඌරෙක් තමයිලු එයාගේ වාහනේ. හරිම පුදුම විස්තර ටිකක්. එතකොට එයා ගැවසනවා කියන තැන් ඒ ගැන මොනවද කියන්නේ? ප්‍රධානම තැන තමයි ඉතින් සුසාන භූමි. ඒ ඇරෙන්න කඳු මුදුන් ගල් පර්වත තියෙන තැන් තුන්මං සන්දි හතරමං සන්දි අර නාන්න එහෙම ඇනතුඩු පළවල වගේ තැන්වල තින්නවා කියනවා. වෙලාවක එහෙමත් තියෙනවද? ඔව්. විශේෂයෙන්ම රෑ මැදියම. එහෙම නැත්නම් පාන්දර ජාමේ තමයිලු හම්බ වෙන්න වැඩි ඉඩක් තියෙන්නේ. තනියම යන අයට තමයිලු වැඩිපුරම මුණ ගැහෙන්නේ. තනියම ඉන්නකොට අපේ මූලාශ්‍රවල කියන විදිහට මහසෝනා පහර දෙන විදිහත් ටිකක් වෙනස් නේද? එකපාරට ඇඟට වදිනවා වගේ නෙවෙයි. ඔව් ඒකත් හරි. මොකද විශේෂ විස්තරයක්. එකපාරට ශරීරයට ඇතුළු වෙන්නේ නැහැ කියලා කියන්නේ. මුලින්ම මොකක් හරි විදියකින් පෙනී ඉඳලා හරි සද්දයක් දාලා හරි බය කරනවලු. බය කරනවා. ඔව්. බය වුණාම අර කෙනා දුවනවනේ. දුවනකොට තමයි පිටිපස්සෙන් ඇවිත් වමුරයිසට පාරක් ගහන්නේ. වම්මුරහිසට. ඒ පහරේ මොකක් හරි විශේෂ ලකුණක් ගැනත් තිබුණා නේද? ඔව්. අන්න ඒක තමයි වැදගත්ම දේ. ඒ පහර වැදුනම ඒ උරහිසේ නිල් පාටට ඇඟිලි 5ක සලකුණක් මතුවෙනවා කියනවා. නිල් පාට ඇඟිලි පාරක්? ඔව් ඒක තමයි මහසෝනා ගහලා කියලා අඳුනගන්න ප්‍රධාන ලකුණු විදියට සලකන්නේ. තව දෙයක් එක මූලාශ්‍රයක තිබුණා වැඩිපුරම බලපෑම එල්ල වෙන්නේ පිරිමි අයට කියලා. එළමෙද? ස්ත්‍රීන්ට කරදර අඩුයිද? ඒවා තමයි ඒකේ සඳහන් වුනේ. හරි. පුදුමයි. එතකොට මේ පාරකේවට පස්සේ මොන වගේ ලක්ෂණද මතුවෙන්නේ? මේවට මොනවරි කරන්න පුළුවන්ද? ලක්ෂණ විදිහට කියන්නේ මුළු ඇඟම වෙවුලන එක, දරා ගන්න බැරි වේදනාවක් කෙන එක, බෙල්ල කෙලින් තියාගන්න අමාරු වෙන එක, දරුණු විදිහට පාචනය හදනවා කියලාත් කියනවා. සුව කරන්න අමාරුයි කියලා තිබුණා නේද? ඔව්.
ලේසි නෑලු සාමාන්‍ය මන්ත්‍ර ගුරුකම් වලින් ඒ බලයෙන් එළව පාලනය කරන්න බැහැ කියලායි විශ්වාසය. අර මහසොහොන් සමයම කියලා විශේෂ ශාන්ති කර්මයක් කියලා යක්තොයිලියක් වගේ එක ඒක කරන්න ඕනලු. යාට පිදේනි දීලා අර ගෝටයිම්බර දහන කියන එකක් තියෙනවා. යාව පරද්දපු ගෝටයිම්බරියෝදය ගැන කියන එකක්ද? ඔව්. ඒක කියලා තමයිලු අවනත කරගන්න පුරුවන් කියන්නේ. අර බිලිදෙන කතාවකුත් තියෙනව නේද? වෙසමුණි රජතුමාගෙන් ඒ කියන්නේ යක්ෂ ගෝත්‍ර පාලනය කරනවා කියන රජුගෙන් මිනිස් බිලි ගන්න අවසර ලැබිලා තියෙනවා කියලායි කියන්නේ. මිනිස් බිලි ඉතින් ඒ වෙනුවට දැන් කුකුල් බිලි දෙන එක කරනවා. මේ අතරේ මහසෝනාගේ එක එක විදිහේ අවතාර ගැනත් සඳහනක් තිබුණා. ඔව් හරි. ලේ මහසෝනා, අමු මහසෝනා, ජය මහසෝනා, මරු මහසෝනා, ගොළු මහසෝනා කියලා අවතාර 5ක් ගැන කියවෙනවා. ඒ එක එක අවතාරයට වෙන වෙනම වාහනයකුත් ඉන්නවා කියනවා. එළුවෙක්, මූවෙක්, අශ්වයෙක් වගේ සත්තු. මේ ඔක්කොම ජනප්‍රවාද විශ්වාස. හැබැයි අපි බලපු මූලාශ්‍රවල මේ කතාවට නූතන පැත්තකින් විග්‍රහයකුත් තිබුණා නේද? තියෙනවා. එක ලිපියක තිබුණා තරුණයෙකුට වෙච්ච සිදුවීමක් ගැන මනෝචිකිත්සක වෛද්‍යවරයෙක් කරපු විග්‍රහයක්. එතුමා කියන විදිහට මේක අධික බයක් ඇති වෙනම මනසේ ඇති වෙන දෙයක්. මානසික තත්ත්වයක් මනෝභාවයක් වෙන්න පුරුවන් කියලායි කියන්නේ. ඒ කියන්නේ අර බෙල්ල හැරවෙනවා වගේ දේවල්. ඔව් යටිහිතේ තැන්පත් වෙලා තියෙන අර මහසෝනා ගැන තියෙන බය ඒ රූප ඉස්මතු වීමක් වෙන්න පුරුවන්. එතකොට අර උරහිසේ මතු වෙනවා කියන ඇඟිලි පාරවල් ඒවට මොකක්ද පැහැදිලි කිරීම? ඒ වෛද්‍ය විග්‍රහය අනුව අධික බයකදී ඇඟේ රුධිර පීඩනය එකපාරටම ඉහළ යඩවන්නේ. ඒ වෙලාවට සමහර විට සමේ වගේ පැල්ලම් පොඩි රුධිර වහනයක් වගේ ඇති වෙන්න ඉඩ තියෙනවා. අර බෙල්ලේ වේදනාව වුණත් බයට එකපාර හැරෙද්දි බෙල්ලේ මස්පිණ්ඩු වල ඇති වෙන උලුක්කුවක් වෙන්නත් පුළුවන් කියනවා. මෝහන ප්‍රතිකාර වගේ දේවල් වලින් මේ තත්ත්වයන් සමනය කරන්න පුළුවන් කියලා තික තිබුණා. ඒ කියන්නේ මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන අය සමහර විට සාම්ප්‍රදායික විදිහට යකදුරන් හොයාගෙන යනවා වගේම මනෝවෛද්‍යවරුන්ගෙන් පිහිටපතන අවස්ථාවක් තියෙනවා. හැබැයි මේක මනෝවිද්‍යාත්මක පැත්තෙන් එහෙම විග්‍රහ කළත් අර මුලින් කිව්වා වගේ මහසෝනාව ඇත්තටම දැක්ක අත්දැකීම් ලැබුවා කියන අය අදටත් ඉන්නවා කියලාත් අපේ මූලාශ්‍රවල තියෙනවා. ඔව් ඒක තමයි මේ ජනප්‍රවාදවල තියෙන ගැඹුර ඒ වගේම සංකීර්ණ බව. ඉතින් අවසාන වශයෙන් ගත්තම මහසෝනා කියන්නේ හරිම ශෝචනීය ආරම්භයක් තියෙන ඒ වගේම බිහිසුණු පෙනුමක් සහ පහර දීමක් ගැන කියවෙන අපේ සංස්කෘතියට තදින්ම බැඳිලා තියෙන ප්‍රබල චරිතයක්. ඇත්ත. ඉතින් අපි මේ කතාබහ අවසන් කරද්දී අපි සවන් දෙන අයටත් හිතන්න යමක් ඉතුරු කරනවා නම් සමහර විට මහසෝනා ඇත්තටම ඉන්නෝද නැද්ද කියන තර්කයෙන් එහාට ගිහින් මේ වගේ චරිතයක් එහා බැඳුණු විශ්වාස මෙච්චර දිග කාලයක් සමාජයක පවතින්නේ ඇයි? ඒකෙන් මිනිස් මනසේ තියෙන අඳුරට නොදන්නා දේවල් වලට හදිසි විපත්ති වලට තියෙන ඒ ගැඹුරු බය ගැන මොන වගේ දෙයක්ද කියවෙන්නේ? ඒ වගේම මේ ජනප්‍රවාද මගින් සමාජයේ තියෙන සාමූහික බිය පීඩනයන් වගේ දේවල් හැඩගස්වන්නේ කොහොමද කියන එක ගැන පුණ්ඩක් මෙනෙහි කරලා බලන්න පුළුවන්.